එකමත් එක ගමක හිටියා රාම කියලා දුප්පත් මාළු වෙලෙන්දෙක්. මාළු අපෙන් ගන්න මාළු ආවයි මාළු කිසිම වෙනදාමක් නැහැ. අනේ මන්ද අල්ලන මාළු ටිකටත් පාඩුයි. මේව අපිට මොකද හැකියි? එයා මහන්සියෙන් මාළු ඇල්ලුවට කිසිම වෙනදාමක් තිබුණේ නැහැ. ඒ නිසා රාම හරි දුකෙන් හිටියේ. මේ හම්බෙන මුදල් වලින් පුළුවන් ද ජීවත් වෙන්න. ගෙදර ගිහිල්ලා දැම්මට ආමිනේගෙන් දොස් අහන්න තමයි වෙන්නේ. රාමට හිටියේ හරීම නපුරු බිරිඳක්. එයාගේ නම ස්වේතා. මොනවද ආමිනේ කන්න තියෙන්නේ? ඔහේ හම්බ කරන තුට්ටු දෙකෙන් පුළුවන් කන්නයි බොන්නයි විතරයි. ඇඳුමක් පැළඳුමක්වත් ගන්න විදිහක් නැහැ. අඩුම තරමේ මේ ගේවත් හදාගන්න විදිහක් නැහනේ. අනේ මන්දා මට නම් මේ සුමේ එපා වෙලා. ස්වේතා හරිම තරහෙන් තමයි රාමට කතා කරේ. රාමට කරගන්න දෙයක් නැහැ. පව් අහිංසක රාම. ඉස්සර තරංගවත් දැන් මාළු අහුවෙන්නේ මොන කර්මයක්ද මන්ද? එහෙන් ගෙදර වුණා. අනේ මන් දන්නේ මේ දුක් කරදර කවදා ඉවර වෙයිද කියලා. ඉස්සර වගේ දැන් රාමට මාළු අහුවෙන්නෙත් නැහැ. ඒ නිසා එයාගේ වෙළඳාමත් දැන් එන්නම අඩු වෙලයි තියෙන්නේ. මේ ගැන හරීම කලකිරීමකින් තමයි රාම ජීවත් වුනේ. මාළු අහුවෙන්නේ නැහැ කියලා නිකන් ඉන්න පුළුවන් ඈ. මොනව කරන්නද? හාමිනේගෙන් බැනුම් අහගෙන හරි කමක් නැහැ. ගෙදරට ගිහිල්ලා ආපහු මුහුදු යන්න ඕනේ. සුපුරුදු රස්සාව කරගෙන ඉන්න එක ඉතින් අපිට උරුම වෙච්ච දෙයනේ. එහෙම හිතපු රාම දැලත් තරන් මුහුදු යන්න තීරණය කරා. රාම ගෙදර එන අතරතුර පුදුම වැඩක් සිද්ධ වුණා. කල්පනා කර ආපු රාමට එක පාරටම කෙනෙක් මුණ ගැහුණා. රාම ඔබට කොහොමද? මම ඔබ ගැන බලාගෙන හිටියේ. ඔබට ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක්. මම කියන දේ හොඳින් අහගන්න. ඔබ දැලත් තරම් මුහුදු යන විට ඔබට එක් ලස්සන මාළුවෙකු හම්බ වෙයි. ඔබට හමුවන්නේත් ඒ මාළුවා පමණි. ඔබේ දැලට හසුවන්නේත් ඒ මාළුවා පමණි. හැබැයි ඔබ ඒ මාළුවව අල්ලගෙන ගෙදර එන්න එපා. ඔබ ඒ මාළුවාට ජීවිත දානය දෙන්න. ඔහු ඔබට උදව් කරයි. ඒක අහපු රාමා දැලත් අරගෙන සුපුරුදු රස්සාවට ගියා. රාමගේ බිරිඳ සුපුරුදු විදිහටම ගෙදර වැඩපළ කරගෙන හිටියා. තාපසතුමා කිව්ව විදියට ඒ මාළුව ඉන්න ඕනේ මේ හරියේ. අනේ කෝ ඒත් මට තාම මේ මාළුව පේන්නේ නෑනේ. තාපසතුමා කිව්ව ඒ මාළුවාව හොයාගෙන රාම ඈතට ගියා. දැන් සෑහෙන දුරකට ආවා. කිසිම මාළුවෙක් ආවන්නේ නෑනේ. තාපසතුමා කියපු මාළුවවත් පේන්න නෑ. ඒ කියන්නේ මට අතත් නිකන් ගෙදර යන්න නෑ. අතත් නිකන් ගෙදර ගියොත් නම් හාමිනේගෙන් මට විසුමක් වෙන්නේ නෑ. එහෙම කියනකොටම තාපසතුමා කිව්ව මාළුව රාමගේ පැත්තට ආවා. අනේ යන්තම් නැති. අද දවසට එක මාළුවෙක් හරි ආවා.
මාළුවා දැකපු රාමා ඉක්මනටම දැල දාන්න සූදානම් වුණා. රාමා මට යන්න දෙන්න. මගෙන් ඔබට කරදරයක් වෙන්නේ නෑ. මම ඔබට උදව් කරන්න. තාපසතුමා කිව්වේ මාළුවා මම තමයි. රාමා එයාට තිබුණු සේරම ප්‍රශ්න ටික මාළුවට කියලා විසඳුමක් එල්ලුවා. මාළුවට යන්න දීපු නිසා මාළුවා රාමට ස්තුති කරලා යන්න ගියා. රාමා ගෙදර යනකොට ඔහු සිතූ පැතූ හැමදේම එයාට ලැබිලා තිබුණා. රාමට දැන් ලස්සන මාලිගාවක් තියෙනවා. හැබැයි රාමගේ බිරිඳට නම් මේ එක දෙකින්වත් සෑහීමකට පත් වෙන්න බැරි වුණා. මොනවා? ඔහෙට මේ මාලිගාවත් මදිද? අනේ මන් දන්නේ ඔහෙට මොනවා වෙලාද කියලා. මාලිගාවල් දෙකක් තිබ්බට මක් වෙනවෑ ගිහිල්ලා තව මාලිගාවක් ඉල්ලනවා ඔය මාළුවගෙන්. අහිංසක රාමා බිරිඳගේ කංකරච්චලේ නිසාම ආයෙමත් දවසක මුහුදු යන්න පිටත් වුණා. හාමිනේටත් පිස්සු. පුදුම තණ්හාවක්. මම කොහොමද කටක් කරලා මට උදව් කරපු මාළුවගෙන් ආයි තව මාලිගාවක් ඉල්ලන්නේ? ආමිනේගෙන් බේරිල්ලක් නැති තැන අහිංසක රාමා ආයෙමත් මුහුදට ගිහිල්ලා මාළුවාගෙන් නැවත වතාවක් මාලිගාවක් ඉල්ලුවා. එහෙම ඉල්ලපු රාමා ගෙදර යද්දී දැක්කේ පුදුම දෙයක්. රාමාගේ මාලිගාව තිබුණු තැන තිබුණේ රාමාගේ කලින් තිබුණු පරණ ගෙදරමයි. රාමාගේ බිරිඳ කලින් විදිහටම පරණ කිරිටු ඇඳුම් ඇඳගෙන තරහෙන් පුපුර හිටියා. වැඩි තණ්හාව නිසා රාමට ලැබුණු හැම දෙයක්ම නැති වුණා.